ඒකට වැඩිය හොඳයිනේ. ඒකට වැඩිය හොඳයිනේ ජනතාවට මේ බොරු නොකිය ප්‍රසිද්ධිය කියන්න අපි පළාත් සභාවට කැමති නැහැ කියලා. හරි. අපි කියන්නේ කමක් නැහැ. හරි. අපි බාර ගන්නවා. ඒතර අපිට ජනතාවට කියලා කියන්න පුළුවන්. ඇයි මේ වෙට්ටු දදා බොරු කියන්නේ? මේ ඔයගලගේ මේ වාර්තාවම අපි ඉරලා දානවා. මේ වාර්තාව අපි පිළිගන්නේ නැහැ. අපි මේකට විරුද්ධව ඡන්ද දෙනවා. අද පළාත් සභාව නැති කරන්න ඔයගලන් දාපු පළමුවෙනි வெடிமுறைය අපි ඒකට විරුද්ධව සසං කරනවා කියලා ஒரு வேதனைக்குரிய விடயம். ஜனாதிபதி அன்றகுமார் திசாநாயக் அவர்கள் இந்த நாட்டில் வாழ்கின்ற தமிழ் பேசுகின்ற தமிழ் முஸ்லிம் மலைய மக்களுக்கு மாத்திரமல்ல அதிகார பரவலாக்கல் சம்பந்தமாக தங்களுடைய அதை செய்ய வேண்டும் என்று சொல்கின்ற சிங்கள மக்களுக்கும் அவருடைய அந்த விருப்பத்துக்கும் தாங் செவிசாய்ப்பேன் என்று சொல்லிவிட்டு உங்களுடைய அசலை காட்ட வந்து விட்டீர்கள் என 1989 ஆண்டு மாகாண சபை தேர்தலுக்கு எதிராக வன்முறையில் இறங்கினீர்கள். 2018 ஆண்டு இந்த திருத்த சட்டம் வந்த பொழுது 139 பாராளுமன்ற உறுப்பினர்கள் அதற்கு எதிராக தன்னுடைய வாக்குகளை பிரேரித்த பொழுது ஜேவிபி பாராளுமன்ற உறுப்பினர்கள் யாருமே சாதகமாகவோ பாதகமாகவோ வாக்களிக்காமல் இருந்த பொழுது எங்களுக்கு புரியவில்லை. ஏன் இதை செய்கிறார்கள் என்று எங்களுக்கு புரியவில்லை. இப்பொழுது புரிகின்றது. உங்களுடைய அசல் நீங்கள் மாகாண சபை அந்த முறைமைக்கு எதிர்ப்பு என்பதை இப்பொழுது இங்கே காட்டியிருக்கின்றீர்கள். நீங்கள் இந்த கொண்டு போகின்ற விடயம் மிக பயங்கரமான விடயம். மறந்து விடாதீர்கள். நீங்கள் நினைத்துக் கொண்டிருக்கலாம் நீங்கள் 1989 ஆண்டில் ஆரம்பிக்கப்பட்ட மாகாண சபைக்கு எதிரான அந்த கோஷத்தை இப்பொழுது மிக கச்சிதமாக மிகவும் பட்டும் படாமல் இங்கே செய்து கொண்டிருக்கிறீர்கள். අනුකුමාර ජනාධිපතිතුමා මෙතන ඇවිල්ලා කිව්වා මොනවද කිව්වේ? මේ මෙතන මූලාසන ඉඳගෙන කිව්වා අපි පළාත් සභාව තිබෙනවා කියලා. කිව්වද? කිව්වා. හැන්සාට කරගෙන බලන්න. ඒක කරක් නෙවෙයි. එතුමා හැම වේදිකාවෙම කිව්වා පළාත් සභාව මැතිවරණේ තියෙනවා කියලා. ඊයේ පෙරේද ඇවිල්ලා මෙතන පොඩි සමච්චල් හිනාවකුත් දාලා කියනවා මැතිවරණය මන් කොහොමද තියෙන්නේ? නීතියක් නැහැ. නීතියක් හදලා දෙන්න කියලා අපිට කිව්වා. මට වෙලාවක හිතුණා මම මේ බාහගෙන ඉන්නේ අනුකුමාර දිසානායක ජනාධිපතිතුමාගේ කතාවද නැත්නම් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහතුමාගේ මේ කතාවද කියලා. එතුමා කිව්වනේ මැතිවරණයකොත් නැහැ. මැතිවරණ දෙන්න සල්ලිත් නැහැ කිව්වා. මෙතුමා ඇවිල්ලා කියනවා පළාත් සභා මැතිවරණයක් කියන්න සල්ලි තියෙනවා. නීතියක් නැහැ. නීතියක් තියෙනවා හදලා දෙන්න. 159ක පාර්ලිමේන්තු මන්ත්‍රීන් තමන් ළඟ තියාගෙන කියනවා අපි දිහා බලලා නීති හදලා දෙන්නලු. අපි කොහොමද නීති හදලා දෙන්නේ? ඔව් අපි නීති හැදුවා. අපි රාසමානික මන්ත්‍රීතුමා හදලා එකක් ඉදිරියට කරා. ඒක දැන් කුණු කූඩේට විසික් කරලා ඒක යටතේ ක්‍රියා කරන්න ඕනේ නැහැ කියලා දැන් වාර්තාවක් සකස් කරලා දෙනවා. නෑ අපි අපේම ක්‍රමවේදයක් හදාගන්න අලුත් තේරුම් ගාරක සමාවක් ඇති කරනවා කියලා. ඒකට වැඩිය හොඳයිනේ. ඒකට වැඩිය හොඳයිනේ ජනතාවට මේ බොරු නොකිය ප්‍රසිද්ධිය කියන්න අපි පළාත් සභාවට කැමති නැහැ කියලා. හරි. අපි කියන්නේ කමක් නැහැ. හරි. අපි බාර ගන්නවා. ඒතර අපිට ජනතාවට කියලා කියන්න පුළුවන්. ඇයි මේ වෙට්ටු දදා බොරු කියන්නේ? කෙලිම කියන්න අපි පළාත් සභාවට කැමති නැහැ. ජනතාවට බලය බෙදන්න කැමති නැහැ. ඉතින් ඔයගොල්ලෝ පුන කියනවානේ. අපි පළාත් සභා ඡන්ද මැතිවරණට බය නැහැ. අපිට දිනන්න පුළුවන් කියලා කියනවා. ඕගලන් ඔච්චර ෂුවර් නම් දිනන්න පුළුවන් කියලා. එහෙනම් මැතිවරණය නොතිබෙන්නේ ඒ මැතිවරණ ක්‍රමයට ඔයගලන් කැමති නැහැ. ඒ මැතිවරණය පැවැත්වීම සඳහා තිබෙන ඒ පළාත් සභා ක්‍රමයට කැමති නැහැ. ඒක තමයි ඔයගලන්ගේ හිතවල තියෙන්නේ. ඉතින් ඕකේ කොලේ වහලා ගහන්න ඕනේ නැහැනේ. පැහැදිලිවම විවෘතවම කියන්න තිබුණානේ. ඉතින් අපි ඊට පස්සේ අපි අතාරින්නේ නැහැ. අපි මේ අද ඇත්තටම අපේ ඇමතිතුමාට ගරු කිරීමක් වශයෙන් අඩුම ගානේ මේ පළාත් සභාව පිළිබඳ තිබෙන මේ අමාත්‍යාංශයට පක්ෂපාතව ඡන්ද දෙන්න හිතාගෙන හිටියත් මේ අපේ පළාත් සභාව මැතිවරණය ඔයගොල්ලෝ නැති කරලා දානවා. මම නම් කියන්නේ මේ ඔයගොල්ලන්ගේ මේ වාර්තාවම අපි ඉරලා දානවා. මේ වාර්තාව අපි පිළිගන්නේ නැහැ. අපි මේකට විරුද්ධව ඡන්ද දෙනවා. අද පළාත් සභාව නැති කරන්න ඔයගොල්ලන් දාපු පළමුවෙනි වෙඩිමුරය අපි ඒකට විරුද්ධව සසං කරනවා කියලා මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි.